මිනිස්සු යුද්ධ කරනවා ජයග්‍රහණය කරන්න. ඒක වැරදි ක්‍රමයක්. මිනිස්සු ජයග්‍රහණය කරලා ඉවර වෙලායි යුද්ධ කරන්නේ. මං කියන එක ටිකක් ගැඹුරු එකක්. ඔයාගේ මනස යුද්ධ කරන්න කලින් ජයග්‍රහණයේ ජීවත් වෙන්න අවශ්‍යයි. අපි අවාසනාවකට අපි යුද්ධ කරනවා ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. නෑ, ඔබ යුද්ධ කරන්න ප්‍රථමයෙන් ජයග්‍රහණයේ මානසිකත්වයකට එන්න අවශ්‍යයි. ඔබ ජයග්‍රහණය මේ art of war සංසුගේ win first then battle. Victorious warriors win first and then go to war, while defeated warriors go to war first and then seek to win. මොහුගේ මේ ලෝක ප්‍රසිද්ධ කෘතිය කියනවා දිනන මිනිස්සු victorious warriors win first. ඉස්සල්ලා දිනනවා. ඊට පස්සේ යුද කරන්නේ. මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයනි, මේක හොඳට මතක තියාගන්න. ඔයා ජීවිතේ සටන් කරනකොට ඉස්සල්ලාම ජයග්‍රහණයේ තැන, ඔයා යන්න බලාපොරොත්තු වෙන තැන, ඔයාගේ හීනේ තියෙන තැන, ඔයාගේ ව්‍යාපාරයේ තියෙන තැන, එතනට මානසිකත්වයේ ගෙනියලයි ඔයා ජීවිතේ පටන් ගන්න. මට ලස්සන ගෑනු ළමෙක් බඳින්න ලොකු ආශාවක් තිබ්බා පුංචි කාලේ ඉඳන්. මට මතකයි මම එක දවසක් ශාන්තමාරියා දේවස්ථානයේ සිකියුරිටි පොයින්ට් එක ගාව ඉන්නකොට ලස්සන ගෑනු ළමෙක් යනවා. මගේ දිහා කවුරුත් බලන්නේ නැහැ. ඔබ්වියස්ලි මම මද්ද්‍රව්‍ය ගන්නවා, මගේ හකු බැහැලා, මම කැතයි. මං ඒ ලස්සන ගෑනු ළමයා දිහා මෙහෙම බලාගෙන ඉන්නකොට මගේ යාළුවෙක් ඇවිල්ලා කිව්වා, මේ උඹ දිහා කවුරුත් බලන්නේ නැහැ, උඹ හිකනලෙක් වගේ කිව්වා. මං ජීවිතේ පටන් ගන්නකොට මම බඳින්න ඕනේ ගෑනු ළමයා මම හිතුවා. මම ඒගොල්ලෝ කිව්වට නෑ උඹ කවුරුත් බඳින්නේ නැහැ කියලා මම ජයග්‍රහණය මම ජීවත් වෙන්න ඕනේ ගෑනු ළමයා පිළිබඳව මට අදහසක් තිබ්බා. ඇගේ ලස්සන පිළිබඳව අදහසක් තිබ්බා. මම ඇව හොයාගෙන යනවා වෙනුවට මේ වගේ කෙනෙක් තමයි මම බඳින්නේ කියලා ජීවිතේ හිතා. ජයග්‍රාහී මිනිස්සු ජයග්‍රහණය කරන ස්ථානයේ ඉඳන් තමයි යුද්ධය පටන් ගන්නේ. ඊට පස්සේ ජීවිතේ දෙවනි පාර පටන් ගන්නකොට මම පුංචි පොතක් අරගත්තා. අරගෙන මං ඉන්න ගේ ඇන්දා. ලොකුවට කණු දාලා දැවැන්තව මේ තාප්පෙත් කණු, ඊට පස්සේ පල්ලෙහා තට්ටුවේ කණු, දෙවනි තට්ටුවේ කණු, තුන්වෙනි තට්ටුව දැවැන්ත මන්දිරයක්. මං එතනට මගේ ජයග්‍රාහී මානසිකත්වය එතන නතර කරා. මං බඳින ඒ ලස්සන සුරූපී රූප රැජින ගම මං මනස නතර කරලා එතනටයි මම යන්නේ, මම එතන නතර වෙනවා කියලා ජීවිතේ පටන් ගත්තා. මං එදා ඒ ඇඳපු දැවැන්ත කණු තියෙන මාලිගාව, අද ඔබ දැක්කොත් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා වයිට් හවුස් කියලා, එතන ඉඳනුයි මං යුද්ධය පටන් ගත්තා. මං අඳින කලිස්සම එක කළු කලිස්සමක්. හැබැයි මං හිතුවා මං පෝසත්, මම මේක ක්‍රීස් එක ලස්සනට තියන්න ඕනේ. මෙච්චරයි මට තියෙන්නේ. හැබැයි මම මේක පෝසත් විදියට අඳිනවා. මට එක කළු සපත්තු දෙකක් තිබ්බා. මං හිතුවා මේ සපත්තු දෙක පෝසත් විදියට අඳින්න ඕනේ. මේක හොඳ සපත් දෙකක් නෙවෙයි. නමුත් මං ඒක පීදුවා. පොලිස් නැතිකොට රතු ලුණු කෑල්ලකින් පීදලා ආයෙ රෙදි ගහලා මං හිතුවා මං පෝසත් විදියට ඉන්න ඕනේ. මං පෝසත් විදියට ඉන්න ඕනේ. මං පෝසත්. මං ඒගේ පටන් ගන්නකොට හදන්න මං අඳුරන අක්කා කෙනෙක් කිව්වා, මල්ලි කීයක් අතේ තියෙනවද සල්ලි කියලා. මං කිව්වා මෙච්චරක් තියෙනවා අක්කා කියලා. එයා ඒ සලස්සුම බල්ලා මට කිව්වා, මල්ලි ඔය තියෙන සල්ලි වලින් මේ ගේ හදන්න. හැබැයි මගේ මනස ඇලවිලා තිබ්බා. ගැලවෙන්න බැරි තරමට ජයග්‍රහණයේ මගේ මනස තිබ්බේ. මගේ මනස මෙච්චර ඉස්සරහෙන් නෙමෙයි තිබ්බේ. මගේ මනස තිබ්බේ ගෙදර. මගේ මනස තිබ්බේ මෙතන නෙවෙයි. මගේ මනස තිබ්බේ ලස්සන ගෑනු ළමයා එක්ක ජීවත් වෙන එක. මං එතන ඉඳන් ওই යුද්ධය පටන් ගත්තා. මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයනි, අපි අවුරුදු ගණනාවක් දුක් විඳිනවා, සටන් කරනවා, මහන්සි වෙනවා. හැබැයි ඔබ ජයග්‍රහණය මානසිකත්වයක් කියලා තේරුම් ගන්නේ නැහැ. ජයග්‍රහණය කියන්නේ
මානසිකත්වය. අපිට දුක හිතනකොට අපි මොනවද කරන්නේ? අඬනවා. අපිට සන්තෝෂ වෙනකොට දාලා hina වෙනවා. අපිට කේන්ති යනකොට "හේ!" කියලා කේන්ති. එහෙනම් ජයග්‍රහණයත් එහෙම වෙන්න ඕනේ නේද? Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies.